හයි විස්ටීස් ඉතින් කොහොඳවලට ඉතින් මම දෝගලට ගෙනාවේ ජනරලින් සෙටප් එක 2026 සහ මගේ 2025 නොවැම්බර් මාසේ ජනරලි සෙටප් එක තමයි මම මේ වීඩියෝකින් ගෙනාවේ. ඉතින් මේ තියෙන්නේ මගේ 2026 වල ජර්නල් සෙටප් එක. ඉතින් මම මේ ජර්නල් එකේ කවර් පේජ් එකට යොදාගත්තේ රෝස පාට කවර් පේජ් එක. ඉතින් ඒක මම එක විලාසිතාවෙන් ලස්සන කරලා ඊට පස්සේ ෆස්ට් පේජ් එකේ තමයි මම 2026 කියලා ලස්සන ලියලා ඊට පස්සේ යුනිවර්ස් එක ගැන චුටි විස්තරයක් ලියලා ඊට පස්සේ සෙකන්ඩ් පේජ් එකේ 2026 කැලෙන්ඩර් එක තමයි මම ඩිසයින් කරේ. ඊළඟ පේජ් එකේ මම ඩිසයින් කරේ මගේ පෞද්ගලික තොරතුරු ටික. ඒකේ මම ආස දේවල් මගේ නම ඒ විස්තර ටික තමයි තියෙන්නේ. දෙවෙනි පේජ් එකේ මම 2026 මම ඇචීව් කරගන්න මගේ ගෝල්ස් ටික තමයි ලියන්න ඒ පේජ් එකට මම ඩිසයින් කරේ. ඊට පස්සේ තමයි ජනවරි පේජ් එක ෆස්ට් ජනවරි පේජ් එක තමයි ඩිසයින් කරේ. ඒක චුට්ටක් දම් පාටටත් කොළ පාටටත් තමා ඩිසයින් කරේ මම. ඊට පස්සේ ට්‍රැකර් ටික තමයි තියෙන්නේ. මූව් ට්‍රැකර් එක පළවෙනියම තියෙනවා. ඊට පස්සේ ක්ලීන් ට්‍රැකර් එක අපේ ගෙදර අස් කරන එක ලිවිං රූම් එකයි මගේ රූම් එකයි ස්ටඩි ඩෙස්ක් එකයි කිචන් එකයි ඒක මම දවසට කොහොමද මැනේජ් කරගන්න කියන එකයි. ඊට පස්සේ ඩ්‍රින්ක් වෝටර් ට්‍රැකර් එක තමයි තියෙන්නේ. මම දවසට කොච්චර වතුර ප්‍රමාණයක් බොනවද කියලා මාස්ම ලකුණු ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ හෝම්වර්ක් ට්‍රැකර් එක ඉස්කෝලෙන් දෙන හෝම්වර්ක් ෆිලින් කරන්න තමයි මේ ට්‍රැකර් එක මම යොදාගත්තේ. ෆස්ට් එකේ හෝම්වර්ක් එක ඊට පස්සේ සබ්ජෙක්ට් එක ඊට පස්සේ අපි ඒක ඉවර කරපු දිනේ ඊට පස්සේ ටික් එක දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මගේ මෙමරි ට්‍රැකර් එක තමයි තියෙන්නේ. මගේ තොරතුරු කියන්නේ මම මේ අචීව් කරගන්න දේවල් මගේ බලාපොරොත්තු මගේ විස්තර ටිකක් තමයි මේ පේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ ස්ටඩි ට්‍රැකර් එක තමයි තියෙන්නේ. පාඩම් කරන කාලය මැනේජ් කරගන්න එක තමයි ඕකෙන් වෙන්නේ. මාසේ ලියලා ඊට පස්සේ මිනිත්තු 10 ඉඳන් මම ලියලා තියෙන්නේ පැය 4යි විනාඩි 30කට වැඩි ප්‍රමාණයක් පාඩම් කරන ට්‍රැකර් එකක්. ඒක කලර් කරන් තමයි තියෙන්නේ. ඊට පස්සේ 2026 එන සෝන් වලින් මම ආස සෝන් ටික ප්ලේලිස්ට් ට්‍රැකර් එක තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක මම ආස සින්දු ටික ලියලා 7ක් තියෙනවා සින්දු. ඉතින් සින්දු 7 ලියලා ඒක තමයි ඒ ට්‍රැකර් එක. ඉතින් 2026 ජනවරි පේජ් එක නම් මම ඉවරයි. ඊට පස්සේ තමයි මම ෆෙබ්‍රුවරි පේජ් එක ඩිසයින් කරන්නේ. 2026 ජර්නල් බුක් එක නම් ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මගේ 2025 නොවැම්බර් මන්ත් එකේ ජර්නල් පේජ් එක ඩිසයින් කරපු විදිහ. ඉතින් අද තමයි මම ඒක කරේ. 2026 පේජ් එක ඩිසයින් ජර්නල් එක ඩිසයින් කරේ ඊයේ මම. ඕක දැන් ටිකට ඉස්සෙල්ලා මම කරලා ඉවරුනේ. මුලින්ම නොවැම්බර් පේජ් එකනේ මම මේක කරන්නේ. ඉතින් ඒක ග්‍රීන් කලර් එකෙන් තමයි මම ඩිසයින් කරේ. මුලින්ම මගේ මන්ත්ලි ගෝල්ස් එක ලියලා ඊට පස්සේ ස්ටඩි ට්‍රැකර් එක තමයි තියෙන්නේ. ඒකෙත් අර ටිකම තමයි තියෙන්නේ. හෝම්වර්ක් ට්‍රැකර් එකයි ඒක තුඹුරු පාටින් මම ඩිසයින් කරේ. ඊට පස්සේ මෙමරි ට්‍රැකර් එක අරකේ වගේම මේකේ මම ඇචීව් කරගන්න ගෝල්ස් ටික තමයි. ඊට පස්සේ වෝටර් ට්‍රැකර් එක මේකෙත් අරකේ තිබ්බ ඒවා ටික තමයි වෙනස් කරලා වගේ ලිව්වේ. මේකේ වෙන විදිහකට 2026 පොතේ වෙන විදිහකට. ඊට පස්සේ ක්ලීන් ට්‍රැකර් එක ඒකේ ඩයිනින් රූම් එක මගේ රූම් එක මගේ ඩෙස්ක් එක කම්පවුන්ඩ් එක يعني මිදුල අස්කන් එක තමයි තියෙන්නේ. ඉතින් නොවැම්බර් මන්ත් එකේ ජර්නල් පේජ් එක ඩිසයින් කරලා ඉවරයි. ඒකත් වහලා ඊට පස්සේ තියෙන්නේ මම ජර්නලින් සඳහා යොදාගන්න අයිටම්ස් ටික තමයි. මම මේ තියෙන මම හදාගත්ත ස්ටිකර්ස් ටික 2026 මේ තියෙන ලොකුවට ඒක මම මගේ විෂන් බෝඩ් එක හදන්න තමයි ඔය එක එක keep going my dream success ඒ වගේ ටික ලියාගත්තේ.
මගේ විෂන් බෝඩ් එක හදාන්න ඩිසයින් කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ මම ජර්නල් සඳහා යොදාගන්න highlight සහ පැටිග්‍රම් ටික. ඉතින් මේවත් මම ජර්නලින් වලට යොදා ගන්නවා. ජර්නලින් වර්ග ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් මම මේ කරන්නේ බුලට් ජර්නල් එක. 2026 තමයි මම ග්‍රැටිටියුඩ් ජර්නල් එක කරන්නේ. ඉතින් මේ vlog එක පුංචි මේක ඉවරන ළඟයි. ඉතින් ජර්නල් setup එක ගැන ඉතින් දෙට subscribers ලා 50 වුණ හින්දා තමයි මම මේ vlog එක ගෙනාවේ. ඉතින් මම අදට යනවා. subscribe කරලා තියාගන්න. bye.